ගෞරවනීය රහතුන් වහන්සේ මම ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේ නමක් වහන්සේගෙන් මේ සමාවයි සිටියා. ඒ වගේම මටත් එහෙම සමාවයි දිනවා. මම දැන් ලක්ෂ 3ක් විතර කට්ටිය මෙතෙන්ට ඇහිලා සමාව ගත්තා. අපි නොදැන මේ විදිහට හිතුවා වැරදි කළා කියලා අපි ඔක්කොටම සමාව දුන්නා. නෑ ස්වාමීන් වහන්සේ මේ රහතුන් වහන්සේ මේ අර මානෙල්ලත්ත පන්සලේ මේ උවහන්සේට විරුද්ධ පෙත්තමක් ඉතින් ඒකට කමක් නැහැ. මිනිස්සු මානෙල්වත්ත පන්සලේද මේ හැම පන්සලකම නොදන්නා අඥාන මිනිස්සු මේ මට විරුද්ධව නෙමෙයි. මම ඔය එකක්වත් බල්ලෙකුටවත් ගණන් ගන්න නෑ. අභිමුඛව සමාව ගන්න. දැන් අභිමුඛව සමාව නොගත්තත් කමක් නැහැ. අනභිමුඛව සමාව ගන්න පුළුවන් මගෙන් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයට මේ නිග්‍රහ කර. ඒක නිසා දැන් ওই මහත්ය වගේ නෙමෙයි මේ හාමුදුරුවෝ වගේ නෙමෙයි. හාමුදුරුවොත් ඇවිල්ලා නොඑක අය ඇවිල්ලා ගිහි පැවිදි සීල්මෑණියොත් ඇවිල්ලා හාමුදුරුවොත් ඇවිල්ලා මයෙන් කමාව ගන්න ඕනේ නැහැ. මට නෙමෙයි මේ වරද කරගත්තේ. කාටද? Tamanට. ගෞරවනීය ආර්යතුන් වහන්සේගෙන් සමාව අරදිනවා පළමුවෙන්ම. මොකද මම මීට අවුරුදු 4කට 5කට ඉහතදී මම ඔබ වහන්සේ දැක්කේ ඇත්තටම ධර්ම විකෘති කෙනෙක් වශයෙන් මම දැක්කේ. සමාවෙන්න අපේ ආර්යතුන් වහන්සේ හැබැයි නැවත මම දහමම හොයපු කෙනෙක්. තැන් වල ගියා ඈත කැලෑවල හිටියා. නමුත් මට දැනුණා මේක නෙවෙයි කියලා මම ගවේෂණය කළා. හැබැයි YouTube එකෙන් මම අර අකමැත්තෙන් තිබුණ ඔබ වහන්සේගේ දේශනා මට ඒක ඔටෝමැටිකලිම නැවත අහනකොට පොඩ දැනුණා. පස්සේ ඒ ගමන මේ සැරේ තමයි මම පළවෙනි වතාවට ආවේ. ඉතින් ආර්යතුන් වහන්සේ සමාවෙන්න මට දැනුණා සැබෑම වෙනසක්. ඒක අහසයි පොළොවයි වගේ. අපි පන්සල් වල කරේම බොරුවම තමයි ඒක සත්‍යයි. බොරුවම තමයි ඒක සත්‍යයි. ඉතින් ආර්යතුන් වහන්සේ මම දැන් සංඝ ભેදේ නෙවෙයි ඊටත් එහා අර බුදු කෙනෙකුට කරන නිග්‍රහය වගේ කරා. ඒකට මට සමාවෙන්න ආර්යතුන් වහන්සේ දැන් බුදු කෙනෙකුට නිග්‍රහ කරන එකත් ආර්යෝපවාදයක්. නමුත් මේ දහමට වෙනස් කිරීම, විකෘති කිරීම, නිග්‍රහ කිරීම ආනන්තරීය පාප කර්මය. මොකද තව කෙනෙකුගේ නිවන් මඟ වහන. තමන්ගේ අර බුදු කෙනෙකුට වචනයක් කතා කරලා තරහෙන් හරි දේශෙන් හරි මොකක් හරි ඇඟට ගලක් පෙරලා ලේවල කරන එකත් ටිකක් වරදක්. ඊට වඩා බලවත් වරදක් මේ දහම මේ අනාගත බය සූත්‍ර 4ෙම තියෙනවා. මේ දහම විකෘති කිරීම ඊට වැඩිය බලවත්. මොකද තව කෙනෙකුට නිවන් දකින්න උපකාර වෙන්නේ මොකද්ද? ධම්මය. දැන් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේශේති. බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේශේති. සන්තෝෂෝ භගවා සමතයාමි ධම්මං දේශේති. තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේශේති. දන්තෝසෝ භගවා දමතයාමි ධම්මං දේශේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේශේති. මේ පහේම තියෙන්නේ ධම්මං දේශේති. මේ ධර්මය තමයි බුදු කෙනෙක්, ලෞතර බුදු කෙනෙක් දේශනා කරන වැදගත්ම දේ. මේ ධර්මය තියෙන තාක්කල් තව කෙනෙකුට මඟපල් ලබන්න පුළුවන්. මේ ධර්මයේ විකෘති කළොත් ඒ විකෘති කරන පුද්ගලයාගේ ඒ ධර්මය අහන පුද්ගලයාගේ මඟ වැහෙනවා. ඉතින් ඔබ වහන්සේ කමන්නේ ඒක නොදන්න අය දැන් ඔබ වහන්සේ ගැන අපි බොහොම සතුටු වෙනවා ආපු එක. අපි ආරාධනා කරන්නේ මේ රටේ මහාන වෙච්ච සියලු ස්වාමීන් වහන්සේලාට අපි අවංකව පිරිසිදුව ආරාධනා කරනවා
මෙතෙන්ට ඇවිල්ලා සිල්මෑනියන්ටත් විශේෂයෙන් මෙතෙන්ට ඇවිල්ලා මේක පොඩ්ඩක් අහගන්න. කන් දෙන්න. හරිනම් ගන්න. වැරදි නම් යන්න. අපි කියන්නේ මේ මං කියන එක හරි කියලා ඔක්කොම පිළිගන්න කියලා. මං කියන්නේ මං කියන එක හරිනම් කියලා තේරුම් ගත්තොත් Tamanට කුසල ධම්මා අභිවර්ධන්ති නම් ගන්න. අකුසල ධම්මා අභිවර්ධන්ති නම් ගන්න එපා. ඒ අරියතුන් වාස මම එහෙම පරිභව කිරීමක් තව කෙනෙකුට වාසය කියන එහෙම කියවනා කිව්වේ නෑ මම ඇතුලෙන් කම්පා වුණා අයියෝ මේ නමුත් දැන් කරන්නේ මේ සිවුරු ඇඳගත්ත මහාන වෙච්ච හාමුදුරුවෝ පරිභව කරනවනේ මම එහෙම වචනයක් කතා කළේ නෑ ඔය හාමුදුරුවෝ නමක් හිටියා මම බටරක ඉන්නකොට දොඩම් පහල රාහුල කියලා පිස්සෙක් හිටියා. මට පරිභව කළා කියන්නේ හිතාගන්න බැරි තරම් මේ මගේ පොත් පුච්චලා ඔයගේ බොහොම දේවල් කරා. දැන් ඔන්න අද දැන් වෙනකොට මොකද? දැන් දොඩම් පහල රාහුල කුදීතු වෙලා. එහෙමයි පළවිපාක. ඊට පස්සේ මේ මම ධර්මයේ දේශනා කරනකොට ඔය දෙල්ගොඩ උඩුපිල හිටියා බණ්ඩාරවෙල අමිතානන්ද කියලා එක්ක. හරියට මට පරිභව කළා. මේ ධර්ම ගත්තේ නැහැ. නොඑක් මිනිස්සු ඉදිරියේ ප්‍රසිද්ධිය නොඑක් විදිහට මේ ධර්ම වැරදි විකෘති කියලා කිව්වා. මොකද උනේ කියලා බලන්න. ඊට පස්සේ බෞද්ධ නාලිකාවේ හිටියා මේ දරණාගම කුසල ධම්ම කියලා. මොකද උනේ කියලා බලන්න. අද භූතයෙක් වෙලා පෙරේතයෙක් වෙලා අසරණ වෙලා අනාථ වෙලා ඉන්නවා. අපි ඒ ඇයටත් පින් දෙනවා මෛත්‍රී කරනවා ඕකෙන් මිදී නිදහස් වෙන්න කියලා. මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ තව හුඟ දෙනෙක් නොදැන අඥානකමින් කරනවා. තව නොයෙකුත් හාමුදුරුවෝ ඉන්න අසම්මතයි. මේ තමන්ගේ ව්‍යාපාරය රැකගන්න ඔය කරන වැඩ. ඉතින් මම සතුටු වෙනවා ආරියතුන් වහන්සේ මම වචනයක්වත් තව කෙනෙක් එක්ක කිව්වේ නෑ මම මගේ හිත තමයි දන්නේ දැන් හිතින් කරගත්තා හිතින් කරගත්තොත් දැන් කායේන වාචා චිත්තේන පමාදේන මයක දැන් කමා කරගන්න හිතෙන් කර උනා නම් සිදු උනා නම් දැන හෝ නොදැන හෝ හිතින් කායෙන් වචනේ වරදක් පාපයක් මට නෙමෙයි මේ දහමට එහෙමයි හම්දයි හරි තවත් ප්‍රශ්නයක් තියෙනවා සානස ආරියතුන් වහන්සේ අර දෙවියන්ට භූතින්ද පින් අනුමෝදන් කරනකොට ඇඟිලි නමාගෙන කරන්න ඕන කියලා එහෙම දේශනා කරා සානස මට තියෙන ප්‍රශ්නේ දැන් අර අතීතයේ චිත්‍ර කලා නිර්මාණය කරපු අය අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව මෙන්න මේ විදිහට ඇඟිලි තියාගෙන ඒක කලා නිර්මාණයකට සමාන සීමා වෙලා සාහිත්‍යකාරයන්ගේ කලා නිර්මාණකාරයන්ගේ ඒ මිනිසුන්ට පුළුවන් විදිහක මිනිසුන්ට කියා දෙන්න නිර්මාණ කළා. තේරුණාද? දැන් ඔය බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නම දැන් බුදුහාමුදුරුවෝ පරමාර්ථ ධර්මයක් දේශනා කළාම මේ පරමාර්ථ ධර්මයේ ගැඹුරින් කියා දෙන්න බැරි කොට මේකේ අර කලා නිර්මාණයක් කළා. දැන් බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් වෙනකොට මේ තණ්හා රති රඟා කියන තුන් දෙනෙක් කාමයි කියලා මිටුවත් වූ ගෑනු තුන් දෙනෙක් වනේ අර ඇඳලා තියෙන්නේ. දැන් මේක මේ ගෑනු තුන් දෙනෙක්ද එහෙම නැත්නම් මේ තණ්හාම රාගයේ දේශේ මොහේද? මේ රාගයේ දේශේ මොහේ තමයි මේ අර අතුලාන්තයේ තුල අර මුල් වැහගත්ත මේ රඟ දැක්ුවේ. ඒකෙන් විමිදී නිදහස. නමුත් දැන් සාහිත්‍යකාරයාට ඕක කියන්න බෑනේ. සාහිත්‍යකාරයා පෙන්නවා ගෑනු තුන් දෙනෙක් ඇඳලා මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට කරු මාර දූතිය තුන් දෙනෙක් ඇහිලා රඟපෑවා කියලා. ඒක සාහිත්‍යකාරයාගේ දැක්ම. අපිට කරන්න දෙයක් නැහැ. එහෙමයි. ආරියතුන් වහන්සේ ඊළඟට සමාවෙන්න මේ මට තවත් ගැටලුවක් තියෙන ඒක හැබැයි කලා නිර්මාණය සම්බන්ධව නමුත් මේක මට හිතෙනවා මේ ධර්මතාවයත් එක්ක ආවද කියලා මගේ සිතුවිල්ලක්. දැන් ආරියතුන් වහන්සේ අවුකර සමාධි පිළිමේ ගත්තොත් පුදුම විදිහේ හිත පහන් වෙන ගතියක් තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ
දැන් ඒ නිර්මාණය කරන්න කලින් යම් නිර්මාණයක් කරාම ඒක විකෘති යම් තරමකට නෑ එකම පිළිමයක් එහෙම විකෘතියක් නැතුව ඒ විදිහට කලා නිර්මාණයක් කලාකරුවෙක් කරන්න එයාට නිපුණතාවයක් ලැබුණේ ධර්මතාවයක් එක්කද එහෙම නැත්නම් මොකක් හරි ඉතින් හේතුවක ඵලයක් තමයි. හේතුවක් තමයි. දැන් අවකන බිදු පිළිමය හදද්දී දැන් බුදුහාමුදුරන්ගේ උස අඩි 6යි. කියනවා 18 රියන්. මේ 18 රියන් කිව්වේ ඒ කාලේ මේ මාගදී භාෂාවෙන් රියන කිව්වේ මේක මිටි රියන. මේකෙන් 18යි. දැන් එතකොට අද රියන කියන්නේ එදා ඔය අවකන බුදු පිළිමේ 18 රියන් හැදුවා. එතකොට මේ රියන මේ වෙන රියන වඩු රියනට ගත්තා. එතකොට එහෙම කළේ මොකද බුදුහාමුදුරුවන් මේ ලොකු කළා පෙන්නන්න. අර අවකන පිළිමේ 18 රියනක් හැදුවේ මොකටද? බුදුහාමුදුරුවෝ මේ මිනිහෙක් නෙමෙයි ඊට වඩා බොහොම උස මහත තත්ත්වයේ ලෞකික වශයෙන් භෞතික වශයෙන් ලොකු වෙන්න. ඒකෙන් උනේ අර බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන වටිනාකම නැති වෙලා භෞතික ලෞකිකනේ වැඩි වුණා. ඉතින් ඒක කලාකාරයාගේ වැඩි. ඒක සාහිත්‍යකාරයාගේ වැඩි. සාහිත්‍යකාරයාට කලාකාරයාට උනේ බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මිනිහෙකුට වඩා වෙනස් කළා ලොකු කළා පෙන්නලා මිනිසුන්ට පෙන්නන්න. ඒකනේ ඔය හැම සාහිත්‍ය රූපයකම තියෙනවා. දැන් අනිත් පාර මේ බුදුහාමුදුරුවන්ව දැක්ක මිනිස්සුද ඉන්දියාවේ ඔය මතුරා මිටිලා වගේ පිළිම හදලා තියෙන්නේ නෑ. බුදුහාමුදුරුවන්ව දැක්කේ නෑ. බුදුහාමුදුරුවෝ මේ හෙළබිමේ උපන් හෙළබිමේ ජීවත් වූ හෙළබිමේ බුද්ධත්වයට පත් වෙලා පිරිනමන පෑ. ඉන්දියාවට ගියේ නෑ බුදුහාමුදුරුවෝ. ඉන්දියාවේ මිනිස්සු දැක්ක කාමද? නිගණ්ඨනාථගේ පරපුරේ ආය නැහැ. මුනිවරු හිටියා. ඒ මුනිවරුන්ගේ තියෙනවා අර මුදුනේ ඒ නිගණ්ඨනාථ. එතකොට මේ නිගණ්ඨනාථගේ පින්තූරේ තමයි බුදුහාමුදුරන්ගේ පිළිම කියලා හැදුවේ. ඊට වඩා දැන් බුදුහාමුදුරුවන්ගේ ඔය මතුරා මිටිලා පිළිම ඉන්දියාවේ හදනකොට ලෝකේ කොහේවත්ම බුදුහාමුදුරන්ගේ පිළිමයක් හදලා තිබුණේ නැහැ. මේ හෙළබිමේ හදලා තිබුණෙම නැහැ. බැන්දෙම නැහැ. දැන් ඔය ඉන්දියාවේ අර මේ ග්‍රීසිය රජවරු ඇලෙක්සැන්ඩර් මහා ඇලෙක්සැන්ඩර් රජුනේ පර්සියන් රජුන්ට ඩේරිස් මෙහෙම රජවරු පර්සියන් රජවරු ඉන්දියාව යට කරගෙන ඊට පස්සේ මේ මහා ඇලෙක්සැන්ඩර් රජුව පර්සියන් රජුන් පරාද කරලා ඉන්දියාව යටපත් කරගත්තා. මේ මහා ඇලෙක්සැන්ඩර් රජුව අවුරුදු 70 ගානක් විතර ඉන්දියාවේ පාලනය කරගෙන ගියා. එතකොට මේ ඇලෙක්සැන්ඩර් රජු හිටියේ ග්‍රීසියේ. ග්‍රීසියේ තිබ්බ මේ ඇපොලෝ දෙවියගේ සංකල්පයක්. ඒගොල්ලෝ දේවාගම් හැදුවේ. ඇපොලෝ දෙවියගේ පිළිම හැදුවා ඉන්දියාවේ. බැන්දා ඉන්දියාවේ. නිර්මාණය කළා. එතකොට මේ ඉන්දියාවේ මේ බුදුහාමුදුරන්ගේ අර දසවස්තුක වජ්ජීපුත්‍ර භික්ෂුන් ගියාම ඉන්දියාවෙත් ඔය බුද්ධ ආගම තිබුණා. අර ඇපොලෝ දෙවියන්ගේ පිළිමෙට මේ ග්‍රීක වඳිනකොට මේගොල්ලෝ කියනවා අපේ බුදුහාමුදුරන්ගේ පිළිමයක් අපි හදන්නේ කියලා බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. ඒකින්ද බුදුහාමුදුරුවෝ කියලා අවිශ්වාසයෙන් අර මුනිවරුන්ගේ පිළිම හැදුවා. අර නිගණ්ඨයන්ගේ පිළිම හැදුවා. හදලා වැන්දා. දැන් ඔය අපේ පන්සල් වල තියෙන මොකද්ද? මේ නිගණ්ඨනාථගේ පින්තූරය. පිළිමයක්. වඳින්නේ. හැබැයි මහා මෙවුනාවේ තියෙනවා මහා මෙවුනාව කියන්නේ මේ අර ඔය කියන ගිරිපත්ගොඩ ඥානানন্দ හාමුදුරන්ගේ මහා මෙවුනාව නෙමෙයි අනුරාධපුරයේ මහා මෙවුනාව වෙන තියෙනවා නියම සමාධි බුදුහාමුදුරන්ගේ සමාධි පිළිම. ඒකේ අර කියන කතාවක් නැහැ. මේ අරිදුනාද තවත් පොඩි ගැටලුවක් තියෙනවා. ඒකත් අපි දහමට අපේ ධර්මය හා සම්බන්ධව තමයි මේ දේශනාවට අදාළ නැහැ. අරිදුනාද තව ප්‍රශ්නයක් කියන්නේ දැනට අවුරුදු 20කට වගේ උඩදී මේ රටේ බුදු පිළිම වහන්සේලාගේ අර මේ බුදු පිළිම ප්‍රතිපිළිම වල මෙහෙම සිවුර තියෙනකොට මෙතනින් ආවා රැස්. ඔව් ඒක ඇත්ත. අර මේ සුනාමියට එන්න ඉස්සර. ඒ ගානද මම ඒක ගමේ අය මට කිව්වා. මං එතනදී ඔය එහෙම කියන වතුර ඕන දැක්ක. අදක් තියෙනවා ඒක.
ඔව් ඉතින් ඒක මම ගමේ අය මට කියනකොට මම බලන්න නැතුව කිව්වා ඒක බොරු කතාවක් මෝඩ නෑ බොරුවක් නෙමෙයි ඒක ඇත්ත. ඒක නමුත් ඇත්ත. මම නැවත ගිහිලා බලනකොට ඇත්තටම තියෙන මං ඇස් දෙක පිහලත් එක ඔව් වෙන්න ඔව් බැරි ඒක වැඩක් මොකද නෑ මේ කියලා. ඒක තියෙනවා. නියම එතකොට- විදියට දැන් ඒක ඔළුවෙන් නෙවෙයිනේ කියලා නෑ, නෑ, නෑ. කොහෙන්ද මේ සිවුරේ සිවුරේ, මෙතන. ඒ. ඉතින් ඒක නිසා ඒක අර ඒක ධර්මතාවයක් ඒක ධර්මතාවය. එහෙමයි. මොකද ඔය ඔහම ඔය වගේ දැන් මිනිස්සු භක්තියෙන් යම් සදා සිතකින් මිනිස්සු තුන් සිත පහදාගෙන ඔය බුදු පිළිමය වලට වඳිනවා. ඈ ඔය වඳිනකොට මේ කිරණ ශක්තිය ඔය ඇති වෙනවා. මේ සියලු මිනිස්සුන්ගේ චේතනාව අර කිරණ ශක්තියක් ඇති වෙනවා. එතකොට අර බුදු පිළිමෙන් මේ කිරණ ශක්තියක් මතුවෙනවා ක්‍රියාත්මක වෙනවා. ධර්මතාවය. හැබැයි එහෙම බලනකොට අපේ කිරිබත් ගෝණ ඥානන්ද හඳු කරන වැඩ පිළිවෙලත් හරි සුවනස. හරි කියන්නේ නෑ. නමුත් හරි කිව්වට එයා කරන්නේ මේ ලෞකික භෞතික වශයෙන් දැන් ඔය මහා මෙවුනාමි දැන් ඔය හදලා තියෙනවනේ මොකද්ද බුද්ධ රාජමාලිගාව. ඒකේ ඔක්කොම අර ඇපලෝ දෙවියන්ට වගේ තියෙන්නේ. බොහොම නිකන් සුන්දර තුංගාර අර ඒවනේ. එවන් මිනිසුන්ගේ අර හිත මේවා වෙලා භක්තියකින් මෝඩ භක්තියෙන් බැඳෙනවා. නිවන බැහැනවා මෝඩ භක්තියෙන් බැඳෙනවා. කිසි දවසක අනුසති ගැන කතාවක් කීපද්ගොඩ ඥානানন্দ හාමුදුරුවෝ බාරක හාමුදුරුවෝවත් කිව්වේ නැහැ. කිව්වේ නැත්නම් මේ අනුසය හස් කරන්න බෑ. නිවන් දකින්න බෑ. එහෙනම් එතන දහමක් නැහැ. මම පැවිදි වුණත් ඇත්තටම කිරිබත් ගුරු ඥානන්ත සානංශගේ මේ ඒ පොත් බලලා හැබැයි මට තේරුණා මේ මෙතන මේකක් නැහැ කියන එක. ඒක මම තවදුරටත් ගවේෂණය කරනකොට මට මෙතන තිබුණේ මේක තමයි අනුස්සති තමයි මට අහුනේ ඔය දැන් කිරිබත් ගොඩ ඥානানন্দ හාමුදුරුවෝ ගාව මහාන වෙච්ච 100 ගාණක් මෙතෙන්ට ආවා. ඇවිල්ලා තේරුම් ගත්තා. තේරුණාද? එහෙමයි. අපි කියන්නේ කිරිබත් ගොඩ ඥානানন্দ හාමුදුරන් ගාව මහාන වෙන්න එපා කියලා කියන්නේ. ඒකෙත් යමක් තියෙනවා. හැබැයි එතන මහාන වෙලා මේ ධර්මයේ හොයන මිනිස්සුන්ට මෙතෙන්ට ඇවිල්ලා මේක තේරුම් ගත්තා. දීර්ඝායුෂ ලැබේ.